කොච්චර හොඳට සෙල්ලම් කරත් හොඳට කෑම ගත්තත් ඔයාලගේ ඇඟ වෙනස් වෙන එක අඩුයි නම් මෙන්න මේ හේතුව හින්දා වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න ඔයාලට අවශ්‍ය ඩීටේල්ස් ගන්න පුළුවන් වෙයි. නැචරල් ට්‍රේනින් කරන කෙනෙක්ට ගොඩාක් වැදගත් දේවල් ඊට දිගටම බලන්න. ඇඟේ කොච්චර හොඳට ටෙස්ටෙස්ටරෝන් මට්ටමක් තිබ්බද? ඒ ටෙස්ටෙස්ටරෝන් හරියට බයින් වෙන්නේ නැත්නම් ඇන්ටිජන් රිසෙප්ටර්ස් කියන දේත් එක්ක අපේ ඇඟට ඒ ටෙස්ටෙස්ටරෝන් වලින් තියෙන ප්‍රතිඵලය උපරිමයෙන් ගන්න පුළුවන් ප්‍රතිඵලය අඩුයි. එතකොට අපිට පුළුවන් අපේ ඇඟේ තියෙන ඇන්ටිජන් රිසෙප්ටර්ස් මට්ටම වැඩි කරගන්න හරි දේවල් ටිකක් කරලා ටෙස්ටෙස්ටරෝන් ඇන්ටිජන් රිසෙප්ටර්ස් එක බයින් වෙලා තමයි අපිට අවශ්‍ය සෙල් growth එක, facial hair grow වෙන එක, ඒ වගේම ඔයාලගේ bone density එක, ඒ වගේ දේවල් වෙන්නේ. විශේෂයෙන් natural trainers වලින්ම ඔයාගේ තියෙන ඇඟේ තියෙන ටෙස්ටෙස්ටරෝන් ඇන්ටිජන් රිසෙප්ටර්ස් එක බයින් වෙනවා. ඊට පස්සේ ඇන්ටිජන් රිසෙප්ටර් එක ඔයාගේ සෛලයක තියෙන නියුක්ලියර් එකට යනවා. ඒ නියුක්ලියර් එකට ගියාට පස්සේ තමයි සමහර ජීන් එක්ස්ප්‍රෙස් වෙන්නේ. තේරෙන හැටියට කිව්වොත් ඔයාගේ මසල් growth එකට, ඒ වගේම ඔයාගේ facial hair growth එකට, ඔයාගේ bone density එක වැඩි වෙන්න, ඔයාගේ deeper voice එක deep වෙන්න, ඒ වගේ ගොඩක් දේවල් වලට මේ ටෙස්ටෙස්ටරෝන් ඇන්ටිජන් රිසෙප්ටර්ස් එක්ක බයින් වෙලා වෙන ප්‍රතිඵලයෙන් තමයි මේ දේවල් වෙන්නේ. ක්‍රියාවලියට සමහර දේවල් නිසා බාධා ඇති වෙනවා. බාධා නිසා ඔයාලගේ ඇඟ හැදෙන ක්‍රියාවලියට, මසල් බිල්ඩින් ක්‍රියාවලිය ඇතුළු අනිකුත් දේවල් වලට පොඩි බාධා ඇති වෙනවා. වෙන දේ තමයි කෝටිසෝල් කියන දේ. කෝටිසෝල් හෝමෝන් එක කියලා කියන්නේ අපේ ස්ට්‍රෙස් හෝමෝන් එක. කෝටිසෝල් ගොඩක් වෙලාවට රිලීස් වෙන්නේ අපි ස්ට්‍රෙස් මූවමන්ට් එකක ඉන්න වෙලාවට. ඒ කියන්නේ අපි ගොඩාක් ස්ට්‍රෙස් පරිසරයක ඉන්නවා නම්, එහෙම නැත්නම් අපි පැය දෙක තුනක් සෙල්ලම් කරලා මහන්සි වෙනවා නම් අනවශ්‍ය ප්‍රමාණයට, ඒ වගේම අපි බර වැඩ කරනවා නම් ඔන්න අපේ කෝටිසෝල් හෝමෝන් එක රිලීස් වෙනවා. මේ කෝටිසෝල් හෝමෝන් එක නිෂ්පාදනය වෙන්නේ කොලෙස්ටරෝල් වලින්. එතකොට කොලෙස්ටරෝල් වලින් නිපද වෙන තව දෙයක් තියෙනවා. කොලෙස්ටරෝල් වලින් නිපද වෙන තව දෙයක් තමයි අපේ ටෙස්ටෙස්ටරෝන්. එතකොට පිරිමි කට්ටියගේ කොලෙස්ටරෝල් වලින් තමයි කෝටිසෝල් නිපද වෙන්නේ. ඒ වගේම කොලෙස්ටරෝල් වලින් තමයි අපේ ටෙස්ටෙස්ටරෝන් නිපද වෙන්නේ. එතකොට කොලෙස්ටරෝල් කියන්නේ නරක දෙයක් නෙවෙයි. අනවශ්‍ය ප්‍රමාණයට වඩා තිබ්බොත් තමයි කොලෙස්ටරෝල් අපිට නරක වෙන්නේ. වැඩියෙන් කෝටිසෝල් නිෂ්පාදනය වෙනවා නම් ටෙස්ටෙස්ටරෝන් හදන ප්‍රමාණය අඩු වෙනවා. මොකද වැඩියෙන් කෝටිසෝල් නිෂ්පාදනය කරන්න ඔයාගේ කොලෙස්ටරෝල් ගන්නවා. ප්‍රමාණයට වඩා ස්ට්‍රෙස් වෙන එක වා සෙල්ලම් කරන කෙනෙක් වුණත්, එහෙම නැති කෙනෙක් වුණත් ඒතර හොඳ දෙයක් නෙවෙයි. අනවශ්‍ය ප්‍රමාණයට වඩා ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාට ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මම මේ හරින් දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන්. විශේෂයෙන් මෙඩිටේෂන්, මොකක් හරි මෙඩිටේෂන් ක්‍රමයක් භාවිතා කරන එක, අනවශ්‍ය ප්‍රමාණයට වඩා ඔය රටේ තියෙන නිවුස් ඒවා මේවා බලන එක අඩු කරන එක, ඒ වගේම රිලැක්සින් මියුසික් එකක් දාන එක, රිලැක්ස් වෙන මොකක් හරි කටයුත්තක් කරන එක වගේ දේවල් ගොඩක් මේ ස්ට්‍රෙස් හෝමෝන් එක රිලීස් වෙන එක අඩු කරන්න අපිට උපකාරී වෙනවා. ඒ වගේම කෝටිසෝල් ඇරෝමටයිස් එක්ස්ප්‍රෙෂන් ක්‍රියාවලිය නිසා අපේ ඇඟේ තියෙන ටෙස්ටෙස්ටරෝන් එස්ට්‍රෝජන් බවට පත් කරන්න ඉඩක් තියෙනවා. ඉතින් ඒක අපිට අවශ්‍ය නැහැ. අපේ ඇඟේ අනවශ්‍ය ප්‍රමාණයට වඩා එස්ට්‍රෝජන් තියෙන එක, ගැහණු හෝමෝන් එක තියෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා ඒක අපි මැනේජ් කරගන්න දැනගන්න ඕනේ. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් එක තමයි මෙතනදී විශේෂ වෙන්නේ. අපි අවොයිඩ් කරන්න ඕන දෙයක් තමයි එන්ඩ්‍රොකොන් ඩිස්ට්‍රප්ටඩ් කෙමිකල් කියන එක. එන්ඩ්‍රොකොන් ඩිස්ට්‍රප්ටඩ් කෙමිකල් කියන එක ඉන්ලි හම්බෙන්නේ අපිට ප්ලාස්ටික් වලින්. අපි හැමෝම දන්නවා ප්ලාස්ටික් භාවිතය අපි අවම කරන්න ඕනේ. එතකොට විශේෂයෙන් මේ ප්ලාස්ටික් වලින් වෙන්නේ අපේ ඇඟේ ඊස්ට්‍රජන් රිසෙප්ටර්ස් බ්ලොක් වෙන්න පුළුවන්. ඒ වගේම ඊස්ට්‍රජන් රිසෙප්ටර්ස් වැඩියෙන් අවදි වෙන්න පුළුවන්. ඊස්ට්‍රජන් කියලා කියන්නේ මම කලින් උත්වා ගැහණු හෝමෝන් එක. ඊස්ට්‍රජන් අපේ වැඩි වෙන්න පුළුවන්. අපේ ඇන්ටිජන් රිසෙප්ටර්ස් බ්ලොක් වෙන්න පුළුවන් මෙන්න මේ ප්ලාස්ටික් භාවිතය නිසා. විශේෂයෙන් කරන්න ඕනේ අපි ප්ලාස්ටික් භාවිතය අවම කරන්න ඕනේ. විශේෂයෙන් ප්ලාස්ටික් වතුර බෝතල් වලින්, ප්ලාස්ටික් කෝප වලින් වතුර බොන එක අඩු කරලා පුළුවන් තරම් මෙටල්, මැටි අන්න ඒ වගේ භාවිතයට යොමු වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා මයික්‍රෝවේව් කරන එක, විශේෂයෙන් ප්ලාස්ටික් දේවල් මයික්‍රෝවේව් කරන එක ගොඩාක් අඩු කරන්න ඕනේ. ටෙස්ටෙස්ටරෝන් නිෂ්පාදනයට, ඇන්ටිජන් රිසෙප්ටර් සෙන්සිටිවිටි එකට ගොඩක් දේවල් වලට මේක බලපානවා. මේක මේ හොයාගෙන තියෙන දෙයක්, මම කියන දෙයක් නෙවෙයි. ඒ නිසා අවම කරනවා නම් හොඳයි. මෙන්න මේ NSAIDs, ඒ කියන්නේ සමහර බෙහෙත් අඩු කරන්න ඕනේ. මොකද වලට දෙන සමහර බෙහෙත් පවා මේකට බලපාන්න පුළුවන් තරම් අවොයිඩ් කරන්න ඕනේ. අදාළ ලෙඩකට ගත්තට කමක් නැහැ. ඒක අනිවාර්යෙන් ගන්න ඕන නිසා. එහෙම නැත්නම් පුළුවන් තරම් අවොයිඩ් කරන්න ඕනේ. සීඩ්ස් ඔයිල් භාවිතය අවම කරන්න ඕනේ. මේක රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. සීඩ්ස් ඔයිල් කියන්නේ කැනෝලා ඔයිල්, ඒ වගේම ඔය සන්ෆ්ලවර් ඔයිල්, ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. හොටල්ස් වල මහා පරිමාණයෙන් කරන කෑම දෙන තැන්වල භාවිතා කරන ඔයිල්ස් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ අපි. ඒ වගේම තව දෙයක් තමයි ඇන්ටි ડિප්‍රෙසන් ඩ්‍රග්ස්. ඒ කියලා කියන්නේ ඔයා ડિප්‍රෙස් වෙලා ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔයාට මොනවා හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම්, ડિප්‍රෙෂන් වගේ අන්න ඒවට බොන
ඩ්‍රක්ස් වලින් ටිජන් රිසෙප්ටර්ස් වලට සහ ඕවරෝල් ටෙස්ටෙස්ටරෝන් මට්ටමට ලොකු බලපෑමක් කරනවා. ඒකෙදී වෙන්නේ අපේ සෙරටොනින් කියලා මූඩ් එක ෆික්ස් කරන එන්සයිම්මයක් තියෙනවා. ඒ සෙරටොනින් වලින් වෙන්නේ ඔයා ඇපටයිට් එක වැඩි වෙනවා, ඔයා සතුට දනවන එන්සයිම් එකක් සෙරටොනින් කියලා කියන්නේ. එතකොට ඒකෙදී වෙන්නේ ඔයාට සෙරටොනින් ආටිෆිෂියලි වැඩි කරනවා. අනවශ්‍ය ප්‍රමාණයට වඩා ඕනම දෙයක් හොඳ නෑ. එතකොට සෙරටොනින් වැඩි වෙද්දී ප්‍රමාණයට වඩා වැඩි වෙද්දී සෙරටොනින් ටෙස්ටෙස්ටරෝන් ප්‍රොඩක්ෂන් එක ගොඩක් දුරට අඩු වෙනවා. අපි භාවිතය අවම කරන්න ඕන දෙයක් තමයි සෝයා. එතකොට මෙතන ගොඩාක් ඩිබේට්ස් තියෙනවා. සමහර කට්ටිය කියනවා සෝයා හොඳයි, එහෙම කිසිම දෙයක් හොයාගෙන නැහැ. සමහර කට්ටිය කියනවා සෝයා හොඳ නැහැ කියලා. ඒත් මම මෙතනදී මම හොයාගත්ත රිසර්ච් වලින් මට කියන්න පුළුවන් දේ තමයි සෝයා ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඒත් අනවශ්‍ය ප්‍රමාණයට වඩා සප්ලිමන්ට් එකක් විදිහට භාවිතා කරන්න එපා. ඒ වෙනුවට ඔයාලට ගන්න පුළුවන් වෙන සප්ලිමන්ට් තියෙනවා. මම කියන්නේ පොඩ්ඩක් රිඩියුස් කරන එක හොඳයි. එහෙම කියන්න එකම හේතුව තමයි සෝයා වල සෝයා ශාකයේ තියෙනවා ඊස්ට්‍රජන්, අපේ ඊස්ට්‍රජන් වලට සමාන සංඝටක. මෙන්න මේ සංඝටක. ඉතින් අපි ඒවා වැඩියෙන් පරිභෝජනය කරද්දී ඒ සංඝටක අපිට එකතු වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ නිසා සෝයා භාවිතය චුට්ටක් අවම කරන එක හොඳයි. මොකද මම චුට්ටක් හොයලා බලද්දී ගොඩක් තැන්වල තිබ්බා, සමහර තැන්වල තිබ්බා සෝයා ගන්න එපා, සමහර තැන්වල තිබ්බා සෝයා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් එකම ලොජිකල් එක්ස්ප්ලනේෂන් එකක් විදිහට සෝයා ගන්න එපා කියලා තියෙන්නේ මෙන්න මේ දේවල් ටික මීට සමාන. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන ඊස්ට්‍රජන් වලට සමාන මෙන්න මේ කෙමිකල්ස් ටික ඒකේ තියෙනවා. ඒ නිසා ලොකුවට පරිභෝජනය කරන්න එපා කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඒ වගේම තව දෙයක් තමයි අපේ කොණ්ඩේ යනවට DHT බ්ලොකර්ස්, අපේ ඇගේ හැදෙන DHT හෝමෝන් එක බ්ලොක් කරනවා. ඒ DHT බ්ලොක් කරන එකෙන් ටෙස්ටෙස්ටරෝන් මට්ටමට බලපෑමක් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඇත්තටම මේ දේවල් ගන්න අපේ කොණ්ඩේ යන එක අඩු වෙනවා. මොකද කොණ්ඩේ යන එකට ප්‍රධාන බලපෑමක් තමයි මේ DHT කියන එක. මේක ගැන මට කියන්න බෑ ගන්න එපා කියලා. මොකද සමහර කට්ටියගේ කොණ්ඩේ යනවා. ඉතින් ඒකට DHT බ්ලොකර්ස් ගන්නවා. අවම කරන එක හොඳ. කරන දේවල් කිව්වා වගේම දැන් මම කියන්න බලාපොරොත්තු වෙනවා රිසෙප්ටර්ස් වල එක්ස්ප්‍රෙෂන් එක වැඩි කරලා ඔයාලගේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි කරන්න ඕනේ මොනවද කියලා. පළවෙනි දේ තමයි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන එක. හැමෝම දන්නවා ඔයාලා ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරද්දී ඔයාලගේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි වෙන්න බලපානවා. ඇන්ටිජන් රිසෙප්ටර්ස් වල සෙන්සිටිවිටි එකට ඒක බලපානවා. ඒ වගේම සින්ක් වගේ සප්ලිමන්ට්ස් ගන්න එක ඇන්ටිජන් රිසෙප්ටර්ස් වල සෙන්සිටිවිටි එක වැඩි කරන්න බලපානවා. එම එල් කාර්නින් ගොඩක් කට්ටිය හිතනවා එල් කාර්නින් ගන්න ෆැට් ලොස් එකට කියලා. හැබැයි එල් කාර්නින් වල ඉෆෙක්ට් එකක් තියෙනවා. ඔයාගේ ඇඟේ තියෙන ඇන්ටිජන් රිසෙප්ටර්ස් සෙන්සිටිවිටි එක වැඩි කරලා ඔයාගේ ඕවරෝල් ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි කරන්න උපකාරී වෙන ගුණයක් එල් කාර්නින් වල තියෙනවා. ඉතින් මෙන්න මේ හරින් දාන්නම් තව ගන්න ඕන සප්ලිමන්ට්ස් ටිකක් සහ සෙන්සිටිවිටි එක වැඩි කරලා ඔයාගේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි කරන්න මොනවද කරන්න ඕනි කියලා. දේවල් 100%ක් හරි වෙන්න පුළුවන්. සමහර දේවල් ගැන යම් කිසි මතයක් තියෙන්න පුළුවන්. දැනුම තියෙන පාර්ශවයකට මේ දේවල් අවොයිඩ් කල්ල සහ මම කිව්ව දේවල් ඇඩ් කරගෙන ඔයාලට නැචුරල් ට්‍රේන් කරනගෙනට විශේෂයෙන් හොඳ බෙනිෆිට්ස් එකක් ගන්න පුළුවන්. මේ දේවල් try කරලා බලන්න. මම මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි.